අද අපි කතා කරන්නේ වර්තමානයේ සුලභව පවතින රෝගී තත්ත්වයක් පිළිබඳව. ඒ තමයි අංශ භාගය. හදිසියේම කෙනෙකුගේ අතක් හෝ පාදයක් ක්‍රියා නොකිරීම, ඒ වගේම කතාව අපහසු වීම මේ වගේ ලක්ෂණ ඔබ දැක තිබෙනවාද? මේවාට හේතුව ස්ට්‍රෝක් එකක් වෙන්න පුළුවන්. අංශභාගය කියන්නේ මොළයට යන රුධිර ප්‍රවාහය අඩුවීම නිසා හෝ නතර වීම නිසා ශරීරයේ කොටසක් ක්‍රියා නොකිරීමයි. මෙම තත්ත්වය ආකාර දෙකකට සිදුවෙන්න පුළුවන්. රුධිර නාලයක් අවහිර වීම නිසා, රුධිර නාලයක් පුපුරා ලේ වහනය වීම නිසා. අංශභාග රෝගී තත්ත්වයේ ලක්ෂණ මුහුණේ එක පැත්තක් ඇද වැටීම, අතක් හෝ පාදයක් දුර්වල වීම, කතා කිරීමේ අපහසුතාවය, අධික හිස රදය, හිසේ කැරකිලි ස්වභාවය, පෙනීමේ දුර්වලතා ඇතිවීම. බලමු අංශභාගය ඇතිවීමට අවදානම් සාධක මොනවාද කියලා. අධික රුධිර පීඩනය, රුධිරයේ අධික සීනි මට්ටම, දියවැඩියාව තත්ත්වය, කොලෙස්ටරෝල් වැඩිවීම, දුම්පානය, අධික බර අධි ස්ථූලතාවය මේ සාධක බලපානවා. මෙම ලක්ෂණ පවතින රෝගියෙකු හැකි ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යා යුතුය. මෙම තත්ත්වයෙන් වැළකීම සඳහා ඔබට සෞඛ්‍ය සම්පන්න ආහාර, දිනපතා ව්‍යායාම කිරීම, දුම්පානයෙන් වැළකීම, ඒ වගේම ඔබගේ රුධිර පීඩන තත්ත්වය පිළිබඳව නිතර සැලකිලිමත් වීම, දියවැඩියාව පාලනය කිරීම. අංශභාගය කියන්නේ බරපතල රෝගී තත්ත්වයක්. නමුත් රෝග ලක්ෂණ හඳුනාගෙන හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් ජීවිතයක් බේරගන්න පුළුවන්. මේ වගේ රෝගී තත්ත්වයන් පිළිබඳව දැනුවත් වීම සඳහා මගේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ස්තුතියි.